ආයුබෝවන් යාළුවනේ ගේම් රිවියුවර් LK වෙත සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ලොව පුරා ගේමර්ස්ලා අතර අතිශය ජනප්‍රිය බස් සිමියුලේටර් ඉන්ඩොනීසියා හෙවත් බස්සිට් ගේම් එක ගැනයි. මේ ගේම් එක 2017 වසරේදී ඉන්දොනීසියාවේ මලයෝ සමාගම විසින් නිර්මාණය කළ අතර අද වන විට මෙය මිලියන 100කට අධික පිරිසක් ප්ලේ ස්ටෝර් එකෙන් භාගත කරගෙන ඇත. ඉන්දුනීසියාවේ සැබා නගර සහ පරිසරය පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙහි ග්‍රැෆික්ස් ඉතාම උසස් මට්ටමක පවතිනවා. මෙහි ඇති කාලගුණික වෙනස්වීම්, දහවල සහ රාත්‍රිය මාරුවන ආකාරය ගේම් එකට මාරම තාත්වික ගතියක් එකතු කරනවා. ඒ වගේම ඉතාම සරල පාලනයන් නිසා ඕනෑම කෙනෙකුට ඉතා ඉක්මනින් මේ ගේම් එකට හුරු වෙන්න පුළුවන්. බසිඩ් ලංකාවේ අපිට මෙතරම් විශේෂ වෙන්න ප්‍රධානම හේතුව තමයි මෙයට බාහිරින් මොඩ්ස් ඇතුළත් කිරීමට ඇති හැකියාව. ලංකාවේ සිටින දක්ෂ නිර්මාණකරුවන් විසින් සකස් කරන ලද සුපිරිම ලේලන් බස්, ප්‍රයිවට් බස් සහ වෑන් රථ පවා ඉතාම පහසුවෙන් මෙයට ඇතුළත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කැමති ඕනම ස්කින් එකක් පාවිච්චි කරලා ඔයාලගේ වාහනය ලස්සන කරගන්නත් මෙහිදී අවස්ථාව ලැබෙනවා. අනෙකුත් බරපතල ගේම්ස් වගේ නෙවෙයි, බසිඩ් ඕනෑම සාමාන්‍ය දුරකථනයක ඉතාම සුමටව ක්‍රියාත්මක වෙනවා. මාලයෝ සමාගම නිරන්තරයෙන් ලබා දෙන අප්ඩේට්ස් නිසා මෙහි අලුත් දේවල් නිතරම අත්විඳින්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ ගේම් එකට කැමති නම් අනිවාර්යෙන්ම try කරලා බලන්න. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මම ගේම් රිවියුවර් LK. තවත් රිවියු එකකින් හමු වෙමු.